Hi guys ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අපිට මාසයක් වීඩියෝ දාන්න බැරි වුණා. හරියටම මාසයක්. ඉතින් මාසයකට පස්සේ ඔන්න අපි දෙන්න ආයිත් ආවා. ඉතින් ඔයගලන්ගෙන් sorry කියලා කියන ඔයගොල්ලෝ හැමෝටම අපිට මාසයක් ඇත්තටම අපි කාර්යබහුල වුණා. ඉතින් ඒක නිසා අපිට මාසයක් වීඩියෝ දාන්න බැරි වුණා. හැබැයි දැන් අපි ඉස්සරහට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ මාළු පාත්‍රී නේ මං හිතන්නේ ඒක අපි දැන් ඉස්සරහට අපි මේ රෙකෝඩ් කරගෙන යනවා මේ ටිකේ හදාගෙන අපි ඒකත් දානවා. ඉතින් ඕගලන්ට පොඩි පණිවිඩයක් කියන්න තමයි අද මේ වීඩියෝ එක අපි දාන්නේ. ඉතින් ඒක ටිකක් ලොකු පණිවිඩයක්. මේ අවුරුදු දෙකට අපි ගොඩාක් මාළු හැදුවා. ඕගොල්ලෝ කියපු මාළුන් ගෙනල්ලත් හැදුවා. අපේ කැමැත්තට අපි මාළුත් හැදුවා. ඉතින් ගොඩාක් මාළු පිරිස අපේ ගෙදර වැඩි වුණා. ඉතින් අපි දෙන්න තමයි ඒ දෙගොල්ලන්ගේ ටැංකියස් කරේ ඒගොල්ලන්ගේ කෑම බීම ගැන හොයලා බැලුවේ ඒගොල්ලන්ගේ ෆිල්ටර්ස් ඒගොල්ලෝ ලෙඩ වෙනකොට අපි බැලුවේ හැමදේම කරේ අපි ඉතින් අපි ගොඩක් ඒක ආසාවෙන් කරගෙන ආවා හැබැයි අපේ දැන් ඉස්සරහ වැඩ කටයුතු වගේක් තියෙනවා අපි සෑහෙන්න බිසි වෙන කාලයක් එනවා එතකොට අපිට ඒගොල්ලන්ට ફોකස් එක දෙන්න චුට්ටක් අමාරුයි මේ පාර අපේ පන්සලේ කටනේ අපිට තියෙන්නේ ඊට පස්සේ මේ ඒත් එක්කම තව නොවැම්බර් මාසෙත් තියෙනවා දානයක් මේ කොහෙද මේ රුවන්වැලි සෑයට මේ දානයක් තියෙනවා අපේ ඊට පස්සේ අපේ වෙඩින් එකක් තියෙනවා මේ ඊට පස්සේ ඉතින් ওই වැඩ කටයුතු එක්ක නේද මැද්දේ තව වෙඩින් එකකුත් තියෙනවා ඔව් මේගොල්ලෝගේ අත්ත වෙඩින් එකක් තියෙනවා මේ මාර වැඩේ වුණේ ඉතින් ඒ වැඩත් එක්ක ඇත්තටම අපිට දැන් මේන්ටේන් කරගන්න බෑනේ නැත්තම් මොන මේ සාමාන්‍ය වැඩ කටයුතු නම් අවුලක් නෑ අපිට ඕන මේ විදිහට මේව කරගන්න පුළුවන් දැන් මේ බැරි නිසා තමයි ඇත්තටම අපි දෙන්නේ හිතුවේ මොකද මේ නැත්නම් ඒගොල්ලොත් පවුනේ නැත්නම් ඒගොල්ලොන්වත් මේ මේන්ටේන් වෙන්නේ නැතුණාට පස්සේ මේ මොකද සත්තු ඉතින් පවුනේ දැන් අපි ළඟ ඉන්න ගොඩාක් අය මේන්ටේන් කරන්න ඕන අය එතකොට දැන් සාමාන්‍යයෙන් පිරානල එහෙම වුණත් කෑම බීමද ටැංකියස් කරන්න ඇරවාන සෙට් එක ගන්න බලන්න බෑ ෆ්ලවර් හෝන් ඒ හැමෝම අපි සෑහෙන්න හොඳට බලන්න ඕන අය ඉතින් අපිට බලන්න බැරි වෙයි ඉස්සරහට වැඩ තමයි නේද අපි ඒක හිතලා ඒගොල්ලන්ටත් හොඳක් වෙන්න ඕන නිසා තමයි අපි මේගොල්ලන්ව දෙන්න තීරණය කරේ. හැබැයි අපි ළඟ එක දෙන්නෙක් ඉන්නවා. අපේ ගෝල් ෆිෂ්ලා දෙන්න අපි කාටවත් දෙන්නේ නැහැ. ඒ දෙන්න අපිත් එක්ක හැමදාටම ඉන්නවා. හැබැයි මේ වැඩ ටික ඉවර වෙලා අපේ වෙඩින් එක ගෝල් ෆිෂ්ලා නම් සාමාන්‍යයෙන් අපිට අර සාමාන්‍ය මේන්ටේන් කරන්න පුළුවන් මාළු වෙන්නේ. මාළුවෙක්. ඒ වගේ මෙයාව දෙන්නෙත් නැහැ කොහොමද අපි. එයා ඉතින් අර මුලින්ම ඉඳපු මාළුව නිසා අපි මේ මොකද්ද එයාව දැන් තියාගෙන ඉන්නේ සාමාන්‍ය දැන් අපි ළඟ ඉන්න යාළුවනේ ගෝල් ෆිෂ්ලා විතරයි. ඉතින් අනිත් සෙට් එකම දුන්නා අපි ඉතින් අපේ ඇක්සරල්ව දුන්නා ඊට පස්සේ පිරානලව දුන්නා ඇරවානව දුන්නා ෆ්ලවර් හෝන්ව දුන්නා සෙට් එකම දුන්නා මේ මෙයා කවුද ගෝල්ඩන් කෝබ්‍රා ඇත්තටම ඉතින් දුකයි මාර දුකක් තියෙන ඉතින් දෙන්න වෙච් එක ගැන ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ නේ යාළුවනේ දැන් මේ වැඩත් එක්ක අපිට ඇත්තටම මේ මේන්ටේන් කරන්න බෑ ওই සෙට් එකම මේ එක දිගට වැඩ වෙනකොට ඉතින් මේ අපේ වෙඩින් එකක් තියෙන මේ ඔක්කොමත් තියෙනවා අන්න ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඔය හේතුන් ටික නිසා තමයි ඇත්තටම අපි මාළුන්ව දුන්නේ. ඉතින් ඉස්සරහට මේ වැඩ ටික වුණාට පස්සේ අපි අනිවාර්යයෙන්ම ආයි මාළු ගෙනල්ලා හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපි අපේ channel එක කරගෙන යනවා. මාළු සම්බන්ධ දේවල් ගැන කතා කරන ගෝල් ෆිෂ් ගේ අප්ඩේට් ඔයාලා ළඟ ඉන්න මාළු ඒ වගේම අපි හිතාගෙන ඉන්නවා පානදුර එතකොට හොරණ පිළියන්දල වගේ ඔයාගේ ගෙවල් වල ඔයගොල්ලෝ පොඩි ව්‍යාපාරයක් විදිහට හරි ඇක්වේරියම් එකක් කරගෙන යනවා නම් අපි ඒවත් වීඩියෝ කරලා පෙන්නන්න ලෑස්ති. ඔව් ඒ කියන්නේ යාළුවනේ දැන් අපේ යවට මේ ඔයගොල්ලෝ ඇක්වේරියම් එකක් කරනවා අපිට කතා කරනවා අපි ඇක්වේරියම් ටූර් කරනවා. ඒකත් ඉතින් අපිට ෆ්‍රී වෙලාවට තමයි කරන්න වෙන්නේ මේ කියන්නේ දැන් මාර විදිහට බිසි දැන් මේ වැඩත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න අපිට ෆ්‍රී වෙලාවක් තිබ්බොත් අපි මේ නේද ඊදා වගේ දවසකට තමයි ඒකත් පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ දාන්නේ ඔව් දැන් වීඩියෝ දාන්නේ එඩිට් කරලා බොහොම අමාරුයි මේ වැඩත් එක්ක මේ ඉතින් දැන් මාළු සම්බන්ධව කතා කරනවා එතකොට ඕගොල්ලෝගේ ළඟ ඉන්න මාළුන්ගේ වීඩියෝ අපි දානවා ඉතින් ඒව තමයි දාන්න වෙන්නේ දැන් ඉතින් අර සෙට් එකේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ අපිට මාළු මේ අපි ළඟ ඉන්න මාළුන්ගේ දැන් ඉතින් අපි ළඟ ඉන්න ගෝල් ෆිෂ්ලා විතරනේ යාළුවනේ එයාලගේ වීඩියෝස් දාමු ඔව් ඉතින් ඒගොල්ලෝන්ගේත් එකක් දෙකක් දාමු මේ ඉතින් හරිම දුකයි ඉතින් ඇත්තට මේ hina වෙලා කතා කරාට මේ ගොඩක් දුකින් ඉන්නේ දෙන්න වෙච්ච එක ගැන මොකද අපි නේද හොඳින් බලාගත්ත මාළු ටිකක් තමයි මේ ඉන්නේ ඒ හිටියේ ඉතින් මේ මොනා කරන්නද ඉතින් කොහොම තමයි ඉතින් මේ වැඩත් එක්ක ඉතින් අන්තිමට නේද අපිට මේ මේන්ටේන් කරගන්න බැරි නිසාමයි අපි දුන්නේ
අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ආයි හදන්න. අනිවාර්යයෙන්ම ඕක වැඩත් ඉවරලා අපි අලුත් සෙට් එකක් ගෙමු වෙන අමුතු මාළු සෙට් එකක් ගෙමු. මේ ඉතින් ඔන්නෝම යාළුවනේ ඉතින් අපේ ඉස්සරහට දාන වීඩියෝ අනිවාර්යෙන් බලන්න. ඉතින් වෙලාව හම්බෙච්ච ගමන්ම අපි වීඩියෝ දානවා. ඉතින් ඕගොල්ලන්ගේ අර part 3 වීඩියෝ එකක් නේද? දැන් ඒක වීඩියෝ කරලා කියන්නේ රෙකෝඩ් මොනවද අපි හදන ගමන් ඉන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අපිට ඉක්මනටම වීඩියෝ අපි දානවා. ඔව් වීඩියෝ එව්ව මාළුන්ගේ ඉතින් එඩිට් කරලා එකක් දානවා. ඉතින් ඔන්න ඔය කිව්ව කැටගරි මේ වීඩියෝ තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලොත් අපිට අදහස් දෙන්න තව මොනවද නේද? අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කියන්න කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන් අපි මොනවද ඉස්සරහට කරන්න ඕන වීඩියෝ කියලා. ඉතින් එහෙම කරමු අපි එහෙනම් මේ ඉතින් ඕගොල්ලෝ අපේ ඉස්සරහට channel එකේ දිගටම ඉන්න. ඉතින් මාළු නෑ කියලා මේක නතර වෙන්නේ නැහැ channel එක. ඉතින් එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. කට්ටියටම බුදු සරණයි. bye.